Hello everyone, welcome back to my YouTube channel. මම අද යනවා AP Award Ceremony 2025. මේ ළමයින්ගේ ජයග්‍රහණ පිටිපස්සේ අපි නොදන්න ඉතින් දිනාල නියමාල් කනිෂ්ක ප්‍රමෝද් මේ award ceremony එකේ තියෙන නෙළුම් පොකුණේ ඔයාලා දන්න ඇති අනුරාධ පෙරේරා සර් හැම අවුරුද්දෙම මෙඩිසින් ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච ඒ වගේම ෆිසික්ස් වලට ඒ සාමාර්ථයක් ගනිපු සර්ගේ ක්ලාස් ගියපු නංගිලා මල්ලට award ceremony එකක් තියෙනවා. ඉතින් මට මේ පාර chance එකක් හම්බුණා මේ award ceremony එකට යන්න. ඉතින් මම හිතුවා ඔයාලට අද මේ award ceremony එකේ වීඩියෝ එකක් අරන් ආව නම් හොඳයි කියලා. මොකද මම දන්නවා මේ වීඩියෝ එක A levels කරන A level වලට මහන්සි වෙන නංගිලා මල්ල බලනවා කියලා. ඉතින් එයාලට මොටිවේෂන් එකක් දෙන්නත් එක්කම තමයි මම වීඩියෝ එකක් කරනවා කියලා හිතුවේ. ඉතින් දැන් අම්මලා මග එනවැති මාව ගන්න. එනකන් තමයි මම ඔයාලට මේ කතාව කියන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් අපි දැන් නෙළුම් පොකුණට ගිහිල්ලා බලමු අනුරාධ සර් කොහොමද සර්ගේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ කියලා. මෙන්න මෙයා නිසා තමයි මට අද මේ chance එක ලැබුණේ. මෙයා ඉතින් මේ පාර 25 A level exam එකෙන් මෙඩිසින් යන සිලෙක්ට්ලා තමයි ඉන්නේ. ඉතින් මට හරිම සතුටුයි මොකද මේ මම දන්න හැම අක්කෙක් අයියෙක්ම හරිම කැමතියි තමන්ගේ නංගිලා මල්ලිලා තමන්ට වඩා ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්නවා බලන්න. ඒ වගේම මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා මෙයාලව ඇප්‍රීෂিয়েට් කරන්න මේ වගේ දෙයක් කරන අනුරාධ සර්ටත් මම හරිම ග්‍රේට්ෆුල්. හරි අපි දැන් නෙළුම් පොකුණ තියටර් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. අනේ මට මෙතනට අඩිය තියෙනකොටම හරිම අමුතු ෆීලින් එකක් ආවා. හරිද? මේක ග්‍රැජුවේෂන් සෙරමනි එකක් නොවුනත් මේ වගේ black and white office kids ඇඳලා මේ විදියට awards ගන්න බලාගෙන ඉන්න මේ නංගිලා මල්ල දකින්නකොට මට හිතෙන්නේ අනේ ඉතින් අපේ අනාගත ඉංජිනේර්ස්ලා ડોක්ටර්ස්ලා නේද මේ ඉන්නේ කියලා. හරිම ලස්සනයි යාළගේ මූණවල හිනාව පිරීලා සතුට පිරීලා අම්මලාගේ තාත්තලාගේ මූණවල ආඩම්බරය පිරීලා ඉතින් හරිම ෂොක්. මම මුලින් මේ ලොකු ඩිජිටල් ස්ක්‍රීන් එක තියෙන තැන සීට් එකක් හොයාගන්න තමයි බැලුවේ. හැබැයි එතන ඉඩ තිබ්බේ නැති නිසා අපි එහා පැත්තේ අර ලොකු ටීවී එක තියෙන හරිය තමයි ගිහින් වාඩි වුණේ. සමහර නංගිලා මල්ලාගේ කතා තිබ්බා. ඒ වහන් ඉදිද්දි ඇත්තටම අපි හරිම ඉමෝෂනල් වෙනවා මේ මොකද අපේ ජීවිතවලටත් එයාලගේ කතා වලින් ගොඩාක් දේවල් ගන්න තියෙනවා කියලා මට හිතුණා. දැන් මේ ඉවෙන්ට් එක පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් දිනාල කොහෙන්ද අපිත් එක්ක එකතු වෙන්නේ? හතක් යටතේ තමයි මේ නංගිලා මල්ලට සර් ප්‍රයිසස් දුන්නේ. ඉතින් මෙඩිසින් ඉන්ජිනියරින් යන නංගිලා මල්ල ගත්තට පස්සේ මෙඩිසින් යන අයට ක්ලිනිකල් ටූල් කිට් එකක්. එතකොට ඉන්ජිනියරින් යන අයට සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් තමයි gift විදියට ලැබුණේ. කනිෂ්ක ප්‍රමෝද් බුබුදු ගයා මනුෂ්‍ය ගිස්සර සනිදු මම දැක්කා මේ නංගිලට awards එහෙම දෙද්දී එයාලගේ අම්මලා තාත්තලා ස්ක්‍රීන් එකට ෆෝන් එක අල්ලගෙන එයාලගේ ළමයි ඒ gift එහෙම ගන්න විදිය හරිම ලස්සනට කැප්චර් කරගත්තා. ඉවර වෙද්දි නම් 3:00 වුණා. දැන් මේ ඔක්කොමලා ගිෆ්ට්ස් ටිකත් අරගෙන දුවගෙන අම්මලා තාත්තලා ළඟට එන ගමන්
ඉතින් ඔයාලට පේනවා ඇති මේ හැම තැනම නංගිලා මල්ලා හරිම සතුටින් ෆොටෝස් ගන්නවා. එයාලගේ සතුට ෂෙයා කරගන්නවා. මම දැක්ක අනුරාධ සර්ත් එක්කත් ගොඩක් නංගිලා මල්ලා පික්චර්ස් එහෙම ගත්තා. ඉතින් මට දවස් අවසානයේ හිතුණ එකම දේ තමයි මේ ඉවර්ඩ්ස් ගනිපු හැම නංගි කෙනෙක් මල්ලි කෙනෙක්ම එයාලගේ ලෙවල් කාලය ඇතුළත කරපු කැපකිරීමට එයාලට හරියනම ඇගීම හම්බුණා. ඔයාලා අද මගේ වීඩියෝ එකට කැමති නම් පහලින් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහට වීඩියෝස් ගොඩක් එනවා. ඒවා බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. bye.